වහන්සේලා තුන් ජීවරේ තමයි නියම කරලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ තුන් ජීවරේ නියම කරලා ඉන්නකදී අකුරක්වත් නෑරම අර විනය කැඩෙන්නේ තුනාස්ලා. ජීවර ගුණයි දෙපරේ උදාහරණ උදාහරණය මේ විදිහේ මහත්යාගේ තුන්සිලවම දේශනා කරලා වැඩි කාලේ ආවා හොදගන්න ලැබුණා. ඉස්සරහට මොකද කරන්නේ? ජීවවල තමයි නාන්නේ නේද? ගංගාවට බැලලා සිවුරු හොදලා වලලා ඉන්නවා. දැන් මේක දැනගත්තා මොකද විශාලා මහෝපාතික උදාහරණ ආරාධනා කළා. ධර්ම ආරාධනා කරන පිටු මාන්සේලා වැඩමවන්න ගියා ඔක්කොම නවනවා. සිවුරු කියලා. ඉවාගේ බුදුරජාණන් වහන්සේලාට දෙවියන්ට ස්වාමීනි මට අනුරණ වඩාරන්න වික්ෂුන් වහන්සේලාට ඒ වගේම දැටිසාරු පූජා කරන අනුරණ වඩාරන්න කිසිවාක නැවතත් කීවරය මේ දැටිසාරු කියන්නේ ජීවරාමි නන්දනකරය මේක අනුරණ වඩාරන්න ඉමෝසේ විඥාන උපාධිකාව වික්ෂුන් වහන්සේලාට වික්ෂුණී වහන්සේලාට තමන්ට ලැබෙන හැම මොහොතේම කාල සීමාවන්න මෙච්චර පූජාව කළා. ඉතින් එතනින් ඉතිහාසය ආරම්භ වෙනවා. නිර්මාණ වස්ත්‍රාල කියන වැඩි කාලේ තමයි මේ මාත පුදින දැන් මේ වගේ කාලේ නම් ඉඳලා ඉතිහාසයේ එළියට බහින්නවත් බැරුව වර්ෂාකාලේ තමයි තියෙන්නේ. ඒ නිසා වර්ෂාකාලේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පදාරිති මේ උතුම් බුදුහාමුදුරන්ගෙන් උපාධිකාව කියන්නේ පූර්වාරාමයේ කරපු ප්‍රධාන උපාධිකාව. ඉතින් මේ උපාධිකාවගේ ඉල්ලීමක් බුදුහාමුදුරෝ අnder වදාගෙන අනේ සත්‍යාවක් මුලින්ම ආරම්භ කරලා ඉන්නේ මාසේලාට දැඩිසරු පූජා කිරීම සිද්ධ වුණා. ඉතින් මේ හැම දිනම මේ පුණ්‍ය සත්‍යය තමන්ගේ ආදරණීය මව්දෙමව්පියන් ඒ වගේම මියගිය අවුසියෝ දනාගේම බෞද්ධාමි ජීවිතයට පවත් වේවා. අපේ මේ පින්වලට ආබාධනාව පින්නක් බෑම දෙනාට සිද්ධාර්ථය ආශිර්වාදය ලැබේවා. පාරමී උදක් නම්බෝල වේවා බුද්ධාදීසනේ මානසේලා උදයිටපයි ප්‍රණීතයියා දේශනා කරවලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් යන කිවලපන්ද මේ පින්කම් පාරමිතාවක් වේවා කියලා කවුරුත් සාදු 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 අවිවාදන ජීවිතේ නිත්‍යවත්‍යාව ඡායනෝ චක්කාරෝ සම්මාවන්තං සියායවන්නෝ සම්පලං ආයෝගේ සම්පatti සත්‍ය සම්පatti මේව චරතෝ නිපාන සම්පatti නාතේ සමිච්ඡතු සාදු සාදු සාදු